මැද පෙරදිග රටකින් කෙනෙක්ද ලංකාවට වගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් අද 2025 10 වෙනි මාසේ 13. ඉතින් අද දවසේ කරන කෙන සෑම වැඩක්ම වගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning ඔයාලා සියලු දෙනාටම. ඉතින් බලමු අද මැද පෙරදිග රටකින් ඉඳලා ලංකාවට මුදල් යනවා. ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 298.98ක් වෙනවා. ඒ වගේම විකුණුම් මිල වෙනවා රුපියල් 306.45ක්. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් වෙනවා රුපියල් 301.42ක්. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් ඩිනාර එකක් රුපියල් 806.47ක් වෙනවා. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරහම් එකක් රුපියල් 81.96ක් වෙනවා. ඉතින් ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 86.36යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 425.14යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 785යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 82.80යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 982.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 983.61ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වගේ එක්ස්චේන්ජ් වලත් රුපියල් 965 රුපියල් 983ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එක කරා ලංකාවට වගේ සැලරි එක ගන්න. ඒ වගේම යුරෝ එකක් වෙනවා රුපියල් 350.22ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 232.53ක්. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් වෙනවා රුපියල් 196.81ක්. ඒ වගේම මලයාසින් රින්ගිට් එකක් වෙනවා රුපියල් 71.36ක්. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් වෙනවා රුපියල් 92.10ක්. ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබියේ රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක යවනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙයිද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න පුළුවන් වෙන අපේ channel එකත් එක්ක එකතුනොත් විතරයි. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතුනේ කියලා ආරාධනා කරනවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.